ඉතින් සුබම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ කිරිබණ්ඩා YouTube නාලිකාවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔයාලා සියලු දෙනාටම. ඉතින් ඇත්තටම ඉස්සල්ලාම ඔයාලගෙන් සමාවිල්ලනවා. අද මේ මම පෙන්වන වීඩියෝ එක මීට කලින් මට දාන්න බැරුව ගිය එකට. ඉතින් අධික කාර්ය බහුලත්වයන් ඒ වගේම යම් පසුගිය කාලේ මේ වර්ෂාවට තෙමිලා වෙමුල පොඩ අසනීප වෙලා හිටියා. ඉතින් නමුත් ඔන්න අද ඔයාලට මේ වීඩියෝ එක ගෙනාවේ තමයි ඔයාලට මතකයි අපේ කිරිබණ්ඩ එකේ පහුගිය දවස් ටිකේ අපේ රාළ මාමත් එක්ක එකට එකතු වෙලා ඉතින් අපි අර ලිං ඉහින කටයුත්තක් සූදානම් කරා. ඉතින් ඇත්තටම මේකේ වීඩියෝස් ටිකත් අපි ගත්තා. ඒ ඔක්කොම කරගත්තා. ඉතින් අන්තිම ලින්ක් ටික එහිනකොට වැස්ස අපිට නැවත එන්න පටන් ගත්තා. ඉතින් නමුත් ඒ හැම අභියෝගයක් මැද්දෙම කොහොම හරි අපි අපේ කටයුත්ත අපිට පුළුවන් විදිහට අපි ඉෂ්ට සිද්ධ කළා. ඉතින් ඒ කටයුත්ත ගැන ඒ කරපු විදිහ ගැන ඇත්තටම ඒ පරිසරයන් වලට ගියාම පුදුමාකාර සංවේගයක් පුදුමාකාර වේදනාවක් අපිට දැනෙන්නේ ඇත්තටම. ඉතින් මම ඔයාලට ඒ රූපරාමු ටික ගෙනල්ලා පෙන්වන්න මේ සූදානම් වෙන්නේ. අපි ඉස්සෙල්ලාම බලමු අපි කොහොමද වැඩ කටයුතු පටන් ගත්තේ කියලා. උඩින් එනවද? අහෙන් දැම්මනම් හරි තමයි. ගහම් ගහනකොට බටේ දාන්න තු බටේ තිබ්බනේ එන්කප් මේ තියෙන්නේ පළවෙනි දවස. ඇත්තටම ඒ මං කියවනේ පරිසරයන් වලට ගියාම අපිට දැනෙච්ච සංවේගය අපිට දැනෙච්ච දුක සෝකය නම් කියලා නිම කරන්න බෑ. මිනිසුන්ට වෙලා තියෙන විපත්ති දිහා දැක්කාම. ඇත්තටම අපිට අපි රාළමාමත් එක්කත් කතා වුණා අපි සෑහෙන්න දුක් වුණා අපිට ඊට වැඩි දෙයක් ඒ අයට කරන්න තිබුණා නම් කියලා. නමුත් ඇත්තටම ඔය තියෙන පළවෙනි ලිඳ එතෙන් පළවෙනි දවසේ අපිට ලින් ටික ඉහ ගන්න බැරුව ගියා. ඒකට හේතුව අපි ගම් වතුර බහැලා ගිහිල්ලා දවස් 3ක් විතර 2-3ක් විතර පහු වෙලා තමයි අපි ගියේ. නමුත් අර වෙල්වල වටේ වතුර පිරලා ඒ වගේම ඔය ගොඩක් යට වුණ පහත් බීම් බොහෝ වෙලාවට අත්තන ගලු ඔය ආශ්‍රිතව ඒ වටපිටාවේ තමයි තියෙන්නේ. ඉතින් අතරම භූමියේ ජල මට්ටම අර අඩු වෙලා නැති නිසා අපිට ඇත්තටම හිතා ගන්නවත් බැරි වුණා මේ ලින් ටික කොහොමද ඉහලා දෙන්නේ කියලා. ඉතින් අපේ රාළ මාමා ඒ වගේම යාගේ තව අපේ හිතවත් තව මහත්තයෙක් මෙයාම හැමෝම එකතු වෙලා මේ වැඩේට සහයෝගය දුන්නා. නමුත් පළවෙනි දවසේ අපිට ලින් ටික ඉහ ගන්න බැරුව ගියා. ඔයාලට පේනවා ඇති අපේ මේ රාළ මාමා. ඉතින් මට නම් හිතා ගන්නවත් බෑ එතුමගේ තියෙන ගුණය. බාන්නකෝ ඒ උදැල්ල අරගෙන ඔය යන වතුර පාර ආයි ලිඳ ඇතුළට එන්නේ නැති වෙන්න එයා හදනවා. ඉතින් කිසිම හිරිගිතයක් අපිරියාවක් නැතුව තමන්ගේම දෙයක් විදිහට තමයි කටයුතු කරන්නේ. මම එතුමට ගෞරව කරනවා. ඉතින් ලින් දෙකක් අපේ උත්සාහ කරා එහින්ට. නමුත් ඇත්තටම ඉහ ගන්න බැරුව ගිය එක හේතුවක් තමයි අර මම කලින් කිව්වාගේ මුළු භූමියම පොළව තෙත බරිත වෙලා තිබිච්ච එක. ඉතින් අනිත් එක තමයි අපේ අරංගයේ මෝටර එක අපිට පවර්ෆුල් මදි. ඒ කියන්නේ ඒ තියෙන ජල කඳට වතුර ප්‍රමාණයට ඔරොත්තු දී ගන්න විදිහක් නැහැ. අපේ එළියට දාන ප්‍රමාණය වගේම තවත් සෑහෙන ප්‍රමාණයක් ලිඳ ඇතුළට වතුර ඌරනවා. ඉතින් ඔයාලට මේ පේනවා ඇති මේ අපේ ගම්පහ ප්‍රදේශයේ වැසියන්. ඉතින් මේ වටපිටාවම සම්පූර්ණයෙන්ම අඩි 10කට 15කට කිට් වෙන වතුර ආපු තැන් තිබුණා. ඉතින් සමහර ගෙවල් කඩන් වැටිලා. මම ඉස්සරහට පෙන්නනම් ඒ දේවල්. ඉතින් එයාලට තාම හරියට වතුර නැහැ. ඉතින් ලින් පිරිසුදු වෙලා නැහැ. ඉතින් අර ගලාගෙන ඇලපාර දිගේ ඇලපාරෙන් තමයි එයාලා මේ රෙදි එහෙම සෝදගන්නේ. බලන්න කොච්චර මිනිස්සු අසරණ වෙලාද කියලා. ඉතින් පළවෙනි දවසේ වෙච්ච සියලු පාඩම් අපි ඉගෙනගෙන අපි දවස් කිහිපයක් යන්න දීලා අර පොළොවේ තියෙන සියලුම ඒ තෙත තත්වය ඒ නැවත පහළට බහින්න දීලා අර ගංගා ටික තව ටිකක්
ඒ ජල මට්ටම අඩු වෙන්න දීලා එතෙන් අපි ගියා මෝටර දෙකක් අරගෙන හොඳ හෝස් පවර් ගාන වැඩි හොඳ බලයේ තියෙන ලින්දට බස්සන තව මෝටරයක් අරගෙන ඒ වගේම අපි පළවෙනි දවසේ ගෙනිච්ච අර ගොඩ තියලා ඉහින මෝටරෙත් අරගෙන මෝටර දෙකක් දාලා අපි එයාලගේ ලින්ට් එක පිරිසුදු කරලා දෙන්න පටන් ගත්තා. ඉතින් ඔයාලට ඉස්සෙල්ලා පෙන්නපු ලින්ද අපි ඊට පස්සේ බලන්න මෝටර දෙකක් දාලා හින්දෙන්නම අපි කටයුතු සිද්ධ කරනවා. ඉතින් ඇත්තටම මේ දෙවනි ලින්දේ එයාලගේ එහෙම ලින්ද උඩින් වතුර දාලා තිබුණ නැහැ ඇත්තටම. නමුත් ඒ වටපිටාව හොඳටම අපිරිසුදු වෙලා තිබුණේ. ඉතින් ඒ ලින් අපි තාම හොඳින් පිරිසුදු කරලා දුන්නා. ඔයාලට ඉස්සරහට බලන්න පුළුවන් ඒ කටයුතු. ඉතින් බලන්න කොච්චර වටිනවද කියලා. ඔය දැන් ඔය පෙන්නන ලින්ද ඒ වගේම අපි අනිකුත් ඒ හැම ලින්දක්ම ඒ පරිසරයේම එකම ජලගඟකින් වැහිලා තිබිච්ච තැන්. ඉතින් ඉස්සරහට මම පෙන්නනවා සම්පූර්ණම ලින් උඩින් වතුර දාලා ලින් වලට චරාව පව එකතු වෙලා තිබිච්ච තැන්. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මේ දේවල්. ඉතින් මේ අහිංසක මිනිස්සුන්ගේ ජීවිත. ඉතින් අපිට පුළුවන් විදිහට අපිට හරිම සතුටුයි. අපිට පුළුවන් විදිහට ඒ අයට ඒ සහනය යහපත කරලා දෙන්න ලැබිච්ච එකට. ඉතින් විශේෂයෙන්ම මේ සත්කටයුත්තට වචනයකින් හරි උදව්පකාර කරපු අය ගැන මම අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක අවසානයේ මම කියනවා. එයාට කෘතඥ වෙනවා. ඉතින් රැඳින්න අපිත් එක්ක යන්න එපා. අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඒ වගේම අපේ කිරිබණ්ඩා Facebook page එක තියෙනවා. අනිවාර්යයෙන්ම ගිහිල්ලා follow කරන්න. දෙකින් දෙකට අපිත් එක්ක රැඳිලා මේ වගේ යහපත් දේවල් සමාජ මෙහෙවර ඒ වගේම ඊටාම හොඳ කටයුතු ඉස්සරහටත් ඔයාලට අපේ නාලිකාව හරහා අනිවාර්යයෙන්ම දැක බලා ගන්න පුළුවන්. අපි යන් වීඩියෝ එකට. ඉතින් බලන්න මේ ඔයාලට පේන්නේ ඒ ලින්දේ අඩියේ තියෙන මඩ දැන් අර බස්සන මෝටරේට ඔක්කොම ඇදිලා එනවා එළියට. ඉතින් මේ අපි මේ ඉහින ලින්ද සම්පූර්ණයෙන්ම වැහෙන්නම යට වෙලා තිබුණා. ඔය පලාතම සම්පූර්ණයෙන්ම ලින්දට උඩින් වතුර දාන මට්ටමට යට වෙලා තිබුණු ලින්දක් තමයි අපි වෙහින්නේ. ඉතින් පාර දිගේම වතුර ගලාගෙන යනවා. ඉතින් මේ වලට මම පෙන්නන්න ඔන්න බලන්න ඔය තියෙන බිත්තියේ වතුර පාර මට්ටම වලට පේනවන්නේ. ඔය තියෙන වතුර මට්ටම. දැන් අර හිටන් ඉන්න කෙනාගේ පපුවේ මට්ටම් විතර උසයිනේ. ඉතින් මේ පලාතම මේ කොටස මේ සම්පූර්ණයෙන්ම වතුරෙන් වැහිලා තිබුණේ. ඉතින් ඒ වගේම මේ පළවෙනියට මම කියන්න ඕනේ අපිට පළවෙනියට ඉහින්න ලැබිච්ච ඔය පෙන්නන ලින්ද ඇත්තටම රණවිරුවෙක්ගේ ලින්දක්. අපේ මේ රටේ ජාතියට ගොඩක් උදව්පකාර කරු මෙයාගේ ලින්ද පළවෙනි දවසේ ඉහින්න ගිය අපිට හේගන්න බැරි වුණා. දෙවෙනි දවසේ මෝටර දෙකක් දාලා ඉතාම පිරිසිදු ඉහලා දුන්නා. ඇත්තටම එතුමා අපි කරපු මෙහෙවර එයාලට අපේ දීපු ඒ සත්කාරය ගැන එතුමාගේ අදහස් ටිකක් අපිට දුන්න. අපි ඒකත් බලාගෙනම යමු. අන්න පළවෙනි දවසේ අපි ආවා මේ ලින් ටික ඉහලා පිරිසුදු කර වැඩ කටයුතු කරගෙන. නමුත් එක මෝටරයකින් ඉහ ගන්න බෑ. එච්චර ජල කඳක් මේ මහ පොළොවේ මේ අලුත්කම සහ මේ ඉහළගම මේ ගම වටා. ඉතින් ඒ ගම් වතුර හේතුවෙන් සෑහෙන ජල ප්‍රමාණයක් මේ භූමියේ තියෙනවා. ඉතින් දැන් අද දවස් දෙකක් විතර ගියාට පස්සේ අදත් මෝටර දෙකක් දාලා තමයි අපි පළවෙනි ලින්දේ ඉස්සේ. ඉතින් අපි මෝටර දෙකක් ගෙනාවා. එකක් බස්සන එකක් උඩ තියලා ගන්න එක. ඉතින් අපේ රාලමමත් ඉන්නවා මේ අපි ඉස්සෙල්ලා වන්නේ එක අපේ වටිනාම දේ නේද? ඉස්සෙල්ලාම අපි කරේ රණවිරුගේ ලින්දක් තමයි ඉහලා දුන්නේ. ඉතින් අපේ මාමත් ඉන්නවා මේ ඉතක් කන ගම. ඉතින් මේ කියන්නකෝ අපි කරපු වැඩේ කොහොමද ඔයාලට අධික ගම් වතුරක් අපිට පත්ලා තිබුණා. නමුත් මේ අපේ ගම් පාලුතුන් ප්‍රදේශයේ අපේ ප්‍රදේශවාසී අපේ හිතවතුන් පළවෙනි දාසේ වතුර ටික ඉහ ගන්න බැරුව ගියා. අද මෝටර දෙකක් ගෙනල්ලා හිටන් ඒ මෝටර දෙකම දාලා තමයි මේ අද අපේ ලින්ද මේ ඉස්සේ ඉහලා දුන්නේ. ඒ ගැන බොහොම කෘතඥ සම්පූර්ණ මේ ගම් පහිලගම ජනතාව වෙනුත් ගම් පාලුතුන් ජනතාවටත් මම බොහොම සන්තෝෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ඉතින් නැන්දත් ඉන්නවා අපිට තේ හදලා දීලා නේද හැමදේම කරලා. නිරාලම මේ රණවිරුවෙක්ගේ රින්දක් කිහින්න ලැබිච්ච කොච්චර වටිනවද නේද? උටත් සතුටුයි ඉතින් ඉස්සෙල්ලාම මේ දේ කරන්න ලැබුණාට. අනිවාර්යයෙන්ම. ඉතින් දැන් අපි තව ලින් අනිත් එක එතුමා මේ රණවිරුවෙක් කියලා රැකියාව කරන කාලේ එහෙම රට සේවය කියලා දැනුත් එහෙමයි ගමේ හැම සේවයකටම කැප වෙලා වැඩ කරනවා නේද? ඒකයි ඉතින් සතුටු. අපි අපේ අනිත් ගෝලියත් ඉන්නවා අපිට ගඩියු නේද? ඉතින් මෙතුමත් අපිට සෑහෙන උදව්පකාර කරා. මෙතුමත් සෑහෙන භාෂා ගැන එහෙම දන්නවා කිව්වා නේද? ඔබතුමාගේ නම මොකද්ද? සේනක මහත්තයා. අහුංගල්ලේ. මේ මෙහෙට වෙලා සේවය කරන්නේ. ඉතින් මේ අපි දැන් තව
ලින්ක් කීපයක් කියනවා නේද? දෙකින් දෙකටම අපිට පුළුවන් අද දවසේ උපරිම වැඩ සහයෝගය අපි දෙනවා. ඉතින් මේ අහිංසක මිනිස්සුන්ට මේ අසරණ වෙච්ච අයට රුපියලක්වත් අය කරන්නේ නැතුව අපේ පෞද්ගලික ධනෙ මේ සියල්ලම වැය කරගෙන ඉතින් මේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න මේවා දැකලා බලලා සතුටු වෙන මේ අනුමෝදන් කරගෙන හැමෝටම ඔයාලත් එකතු වෙන්න මේ වගේ පින්කම් කරන්නේ මේවා දැකලා බලලා නිකන් ඉන්න නැතුව අපි වගේම එකට එකතු වෙලා රටට ඇත්තටම මේ වෙලාව සැහැණ පිරිසක් ඇත්තටම සෝෂල් මීඩියා හරහා හැම පැත්තකින්ම සැහැණ පිරිසක් උදව්පකාර කරනවා රටට මේ අසරණ වෙච්ච වෙලාවේ. ඉතින් එහෙනම් අපි ඊළඟ ලින්ක් ටිකක් තියෙනවා බලමු. සියලු දෙනාටම ජය වේවා. සුබ දවසක්. ඉතින් මේ අපි යන්නේ මහා ඛේදවාචකයක් වෙච්ච තැනක් බලන්න. ඉතින් මම ඔයාලට කිව්වා මේ ගම් වතුරෙන් යට වෙලා අවතන් වෙච්ච අයගේ මේ වටපිටාව පෙන්වනවා කියලා. දැන් බලන්න ඔය පේන්නේ ඔයාලට අපේ ලිඳක් ගිහින්න ගිය ගෙදර මහ ගෙදර ඔය. ඉතින් මීට කලින් අපි අර තාත්තගේ රණවිරු වගේ වොයිස් කට් එකට කලින් පෙන්නපු ගෙදර ඒ ලිඳ හිනේ කිය ඔය මහ ගෙදර ඔය තියෙන්නේ. එතරම් වත්තෙන් අනිත් පැත්තේ. ඔය පේනවනේ. බිත්ති සියල්ලම පුපුරලා ගිහිල්ලා. ඉතින් ඇත්තටම මේ මිනිස්සුන්ගේ ජීවිතවලට ඇත්තටම දැනෙන හැඟීම් මට නම් හිතා ගන්න බැහැ. බලන්න බඩු මුට්ටු ඔක්කොම එළිය ඇදලා දාලා අර ගස් කඩන් වැටලා ඔයාලට පේනවා ඇති. ඉතින් ඔන්න බලන්නකෝ ඉස්සරහට. එහෙමද? ආර එහා පැත්තේ එහෙම? අප්පච්චෝ. ඔව්. කොකද? බිත්තිය ඕ. ඉතින් මේ දේවල් මෙහෙම දකිද්දී මම ඔයාලට කිව්වා මේ ලින්ක් ඉහින එක ලේසි නෑ කියලා. ඔන්න බලන්න. මෝටර දෙකක් දාලා දිනකොට වතුර ටික යාළුවනේ මේ බලන්න ගලන ජලකඳ කොච්චරද කියලා මහ පොළොවේ. මොකද ඒ කාලේ ඒ දවස් ටික සම්පූර්ණ මුළු පොළොවම තෙත් වෙලා තිබුණේ. ඉතින් අපි මෙහෙන් ඉහිනකොට බලන්නකෝ නිකන් නේද දියැලක් ගලනවා වගේනේ. ඉතින් ඇත්තටම පුදුමාකාර අත්දැකීමක්. මම රාල මාමා ඉතින් ඒ රාල මාමගේ යාළුවා ඇත්තටම එකතු වෙච්ච අය. ඉතින් මේ හැමෝම ගැන කියන්න ඕනේ. ඉතින් ඊට අමතරව විශේෂයෙන්ම කියන්න ඕන අපේ ට්‍රේඩින් ආයතනයේ අපේ අධිපතිතුමිය සහ අධිපතිතුමන් ඉතින් අපිට එයාලගේ වාහන දීලා අපිට වැඩ ටික කරගන්න ඉතින් ගොඩාක් සහයෝගය දුන්නා. ඉතින් ඒ වගේම අපේ අප්පච්චි ඉතින් මේ සහ සම්බන්ධ වුණ අතහිත දුන්නු හැමෝම ඇත්තටම වචනයකින් හරි සිතුවිල්ලකින් හරි මේ වගේ සත් කටයුත්තක් කරන සිළු දෙනාටම බොහොමයක් පිං ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයාලටත් කවදාක්වත් අපිරිසුදුව ඉන්න නොලැබේවා. ශ්‍රී සද්ධර්ම අවබෝධය ලැබේවා. ඒ වගේම වතුර පිටක් කවදාක්වත් ඔයාලට නොලැබී යන්න හේතු ලැබෙන්න. ඒ වගේම ස්වභාවික විපත්තියක් කරදරයක් කිසිම කෙනෙකුට නොම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි යමු දැන් ඊළඟට තවත් අපි ලින්ක් කීපයක් ඉස්සෙන් අපි ඒව ටිකත් බලාගෙනම වීඩියෝ එක අවසන් කරගමු. ඉතින් මෙන්න මේ ඔයාලට පෙන්නන ලිඳත් ඇත්තටම හරි සුවිශේෂී තැනක්. මම ඒක මේ වීඩියෝ එක මේ විදිහට දාන්න කල්පනා කරේ. ඉතින් ඇත්තට මේ මිනිස්සුන්ගේ තියෙන උමනාව කොච්චරද කියනවා නම් ඔන්න බලන්න. ඇත්තටම අපි ගිහිල්ලා එයාලගේ ලිම් පිරිසිදු කරලා දෙන්න හදනකොට එයාලත් උනන්දු වෙලා ඇත්තටම එයාලත් එයාගේ දරුවෙක් ලිඳට බස්සලා ඇත්තටම මේ ලිම් පිරිසිදු කරගත මේ පරිසරයේ උඩින් සම්පූර්ණයෙන්ම ලිම් සම්පූර්ණයෙන් වැහිලා තිබුණේ ගම් වතුරෙන්. අපි කිසි කෙනෙකුට ලං වෙන්නවත් බෑ. මේ ඒරියා එකේ අපි සෑහෙන ලිම් ප්‍රමාණයක් පිරිසිදු කරා ඇත්තටම. ඉතින් මේ පිරිසිදු කරපු හැම ලිඳකම වීඩියෝ එකේ නෙවුන බලන්නකෝ. ඉතින් මේගොල්ලන්ගේ මේ ලිම් ඇතුලේ තියෙන රොඩු බොඩු ඉවත් කරලා කියත් පටියක් අයින් කරේ. ඉතින් ඊටාම පිරිසිදුව ඔය ලිම් බැමේ වලලු වල හැම තැනම මඩ රොල්ල අර ජරාව එකට එකතු වෙලා වතුර පිරලා තිබුණේ දවස් 3ක් විතර. ඉතින් මේ සම්පූර්ණයෙන්ම මේ බැඳලා තියෙන මඩ රොල්ල සෝදලා පිරිසිදු කරලා ඉවත් කරා ඇත්තට. ඉතින් හරිම වටින දෙයක්. ඒගොල්ලෝ සෑහෙන සහයෝගයක් අපිට දුන්නා. ඒ දරුවෝ ටික ඉතින් ඔන්න ඔය වගේ බලන්න ඔය ඔක්කොම බ්‍රෂ් කරලා පිරිසිදු කරලා ඔන්නෝම සෝදලා. ඉතින් පව් ඇත්තටම පුදුමාකාර සංවේගයක් හරිම දුකක් තමයි දැනුනේ පරිසරෙන් උඩ ගියාම. ඒ ගෙවල් පිටිපස්සෙම ගන්න දෙයක් නෑ. ඒවා ඔක්කොම කැඩිලා බිඳලා ගිහිල්ලා පුදුම දෙයක්.
ඉතින් මේ අපිට හිතා ගන්නවත් බෑ ඇත්තටම. ඉතින් මෙවැනි විපත්තියක් ආයි මතුමතුවටත් මේ රටට නොම වේවා කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා. ඉතින් වෙන මොනවා කියන්නද නේද? තුතුම් ජයශ්‍රී මහබෝ සමුදුන් වහන්සේගේ පිහිට විජයශ්‍රී ජයශ්‍රී බුදුරජාණන් වහන්සේ ඉතින් වගේම රත්නමාලි මහසෑය රජුන් වහන්සේගේ පිහිට අපේ දළදා වහන්සේගේ පිහිට මේ සියල්ලම ලැබෙන්න මිනිසුන්ගේ හදවත් සුවපත් වෙන්න. ඉතින් මිනිසුන්ගේ ගුණධර්ම සාරධර්ම වැඩෙන්න. ඉතින් මට නම් දැනෙන්නේ එහෙමයි. මේ සියල්ල ගුණධර්ම සාරධර්ම අඩු වෙනකොට සබහාදහම අපිට පිටින් යනවා. ඉතින් මේ ඇත්තට මෙතන මම ඉස්සලා කිව්වාගේ ලින්ක් කීපයක් අපේ ඉස්සා. නමුත් ඒකේ අවසාන වීඩියෝ එක තමයි මම ඔය ගත්තේ. ඔන්න අන්තිමට වහිනවා. ඉතින් හොඳටම වැස්ස පටන් ගත්ත අපේ රාළ මාමත් තෙමි ඔය බටේ එහා පැත්තට දාලා තියෙන. ඉතින් බලන්න කිව්වල් එම ගන්න දෙයක් නැහැ. ඉතින් මිනිස්සු හරි දුකෙන් හරි වේදනාවෙන් කතා කරා අපිත් එක්ක. ඉතින් නමුත් ඔය විදිහට වැඩ කටයුතු කරා. ඉතින් නැවත නැවතත් මම කියනවා අපිට ඊටාම ගුණයෙන් යුක්තව ආදාර උපකාර කරපු වචනෙන් හරි සිතුවිලින් හරි මේ වගේ සත් කටයුතු කරන්න ශක්තිය ධෛර්යය දෙන හැමෝටම ඊටාම ගෞරවයෙන් පින් අනුමෝදන් කරන ඒ වගේම යාළුවට ස්තුතිවන්ත වෙනවා හැමෝටම. ඉතින් තව තවත් ඉදිරියට අපි මේ වගේ සත් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි කරපු දේවල් තව ඉස්සරහට සෑහෙන වීඩියෝ ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ තියෙන කාර්යබහුලත්වයන් එක්ක කොහොම හරි හදලා ඔයාලට ඉදිරිපත් කරනවා. ඉතින් රැඳී ඉන්න අපේ කිරිබණ්ඩා YouTube නාලිකාවත් එක්ක ඉතින් ඒ වගේම අපේ කිරිබණ්ඩා Facebook page එකත් එක්ක ඉතින් ඉදිරියටත් අපි මේ වගේ වීඩියෝ වලින් හම්බෙමු. එහෙනම් එතෙක් ඔයාලා හැමෝටම සුබ දවසක්. හැමෝම පරිස්සමෙන් ඉන්න. තාම වහිනවා. සමහර පැතිවල නාය යනවා. ඉතින් හැමෝම පරිස්සමෙන් වැඩ කටයුතු කරන්න. මොනවා හරි අපිට කරන්න පුළුවන් දෙයක් තියෙන අපිට මැසේජ් එකක් දාන්න. අපිට කරන්න පුළුවන් සීමාව ඉඳගෙන අපිට කරන්න පුළුවන් දෙයක් තියෙන අපි කරලා දෙන්නම්. එහෙනම් ඔයාලා හැමෝටම ජය වේවා. සුබ දවසක්.